Good morning. මගේ ආදරණීය යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ උදේ ඉඳන් හවස වෙනකම් මගේ පුතත් එක්ක මම කොහොමද දවස ගත කරන්නේ කියලා. ඉතින් ඔන්න උදේම නැගිට ගමන්ම මම අම්මගේ කාමරේ ජනේලෙන් එළිය තමයි බලන්නේ ඉස්සල්ලාම. එතකොට මෙතෙන් පුතත් මෙන්න නැගිටිනවා. ඉතින් හැමදාමත් ඒ වගේ පුතා මම නැගිටිනකොටම නැගිටිනවා. ඉතින් එයාට කොච්චර නිදිමත තිබුණත් මං ඇඳේ නැත්තම් එයා ඉතින් නැගිටිනවාම තමයි. ඉතින් ඔයාලගේ කෙවල් වලත් පොඩි අය ඉන්නවනම් මෙහෙමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ජනෙල් ඇරලා එහෙම ඊට පස්සේ මම යන්නේ මුහුණ හොද ගන්න. ඊළඟට ඉතින් මම යන්නේ පහන තියන්න. ඉතින් මේ තියෙන අපේ ගෙදර තියෙන ලුණු පහන ඒකත් පත්තු කරලා ඉවර වෙලා හනුකුරු ටිකත් පත්තු කරලා හැමදාමත් ඔන්න ඔය විදිහට ඉතින් මම බුදුන් වඳිනවා. ඉතින් උදේම මහත්තයා පැන් එකක් එහෙම තියලා යා බුදුන් වැඳලා යන්නේ. මම ඉතින් හඳුන්කුරු ටිකක් පත්තු කරලා ඒක තියලා ඒ වගේම ලුණු පහනත් මම තමයි පත්තු කරන්නේ. ඒක පත්තු කරලා විනාඩි 5කින් වගේ නිවලා දාන්න ඕනේ. මොකද මෙහෙ කියන්නේ ඉතින් අපේ ගේ ඇතුලේ මම මේ දේවල් පත්තු කරලා ගොඩක් වෙලා තියන්නේ. මොකද ඒකේ පොඩි අර දැල්ලෙන් එනවනේ කළු පාට දුම. ඒක ඉතින් ගේ ඇතුලේ බැඳෙනවා. එතකොට අනිත් එක මේවා අපේ ගෙවල් නෙවෙයි. මේවා වෙනත් අයගේ ගෙවල්. අපි ඉන්නේ ඉතින් කුලියට තමයි. ඒක නිසා මම ඒක විනාඩි 5ක් වගේ පහන පත්තු කරලා ආපහු නිමලා දානවා. ඒ පහන තියලා තියෙන්නේ ඒ දැල්ල වැදෙන්න විදිහට මගේ කබඩ් එක යටින් ඒ දැල්ලෙන් එන දුම වදින්නේ මගේ කබඩ් එකට. ඉතින් ඒ කබඩ් එකේ තුඩ බැඳෙන දේවල් මම පිහලා දානවා. අන්න ඒ විදිහට තමයි ඉතින් මම මේ ලුණු පහන පත්තු කරගන්නේ විනාඩි 5කට හරි. ඉතින් ලංකාවේ ඉන්න ඔයාලටත් ඒ වගේම ඉතින් ජපානයේ තමන්ගෙම කියලා ගෙදරක ඉන්න අයටත් මේක ඉතින් කරන්න පුළුවන්. පහන් පත්තු කරන කෙනාට ඉතින් අපිට නම් කරන්න බැරි එකම හේතුව ඔන්න ඔය හේතුව තමයි. ඔන්න ඉතින් කතාවෙන් මගේ කොමරු ජූස් එක හදාගෙන ඉවරයි. දැන් ඉතින් පුතාටත් දීලා මමත් බොන තමයි යන්නේ. ඉතින් පුතාට නම් මම මේක පෙරලා දෙන්නේ. මම නම් පෙරන්නේ නැහැ. එහෙමම තමයි මම අර කෑලිත් එක්ක වගේ බොන තමයි මම ආස. මේත් එක්ක මෙතෙන් පුතාගේ කෑම එකත් රත් වෙලා ඉවරයි. ඉස්සල්ලා මෙතෙන් පුතාට කොමඩු ජූස් ටික දීලා ඉවර වෙලා පස්සේ යාගේ කෑම එක කවන්නත් ඕනේ. දැන් ඉතින් මේක පුතාට දෙන්න තමයි මේ යන්නේ. ඔන්න බලන්නකෝ යාගේ සතුට.
ආහාර දිහා බල හැමදාමත් වගේ මගේ කුමළු ජූස් එකේ මම රස බලන ගමන් තමයි මේ දැන් ඉන්නේ. ඉතින් වටපිට හොඳට ඉතින් ඕපදූප ටික තමයි ඒ හොයලා බැලුවේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ගත්ත භාජන ටිකත් හොදලා ඉතින් ඒ ටිකත් පැත්තකින් තියනවා වතුර බේරෙන්න. ඔන්න ඉතින් ඒ අතරට පුතාගේ කෑම එකත් රත් වෙලා ඉවරයි. දැන් ඉතින් එයාට මේ කෑම එක කවන්න තමයි තියෙන්නේ. පොඩ්ඩ වෙලාවක් තියලා තියන්න ඕනේ නිවෙනකන්. ඉතින් එයාට මම ඔන්න ඔය විදිහට තමයි අද උදේ කෑම එක එයාට දෙන්නේ. පුතාගේ ඉතින් මේ කෑම එක මෙහෙමම දෙන්නේ නැහැ මම. එයාට මේ කෑම එක හොඳට අනලා තමයි මම දෙන්නේ කන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම ඒක ඔක්කොම ටික අනලා ඉවර වෙලා පුතාට ඔන්න ඔය විදිහට තමයි හැමදාම උදේ කෑම එක එයාට ලැහැස්ති කරලා දෙන්නේ. ඉතින් දැන් ඉතින් මම හදන්නේ ඊයේ හොදගත්ත රෙදි ටිකක් තිබුණා. ඒ ටික ඊයේ වේල ගන්න බැරි වුණා. හොඳටම ඊයේ ටිකක් වැස්සා වගේ තිබුණා. ඒක නිසා ඉතින් ඔන්න අදත් දෙවෙනි පාරට රෙදි ටික දාලා වේල ගන්න තමයි යන්නේ. අද නම් ඉතින් හොඳට අවුවක් තියෙනවා. ඒ නිසා රෙදි ටික අද හොඳට වේල ගන්න පුළුවන්. ඉතින් පුතාගේ පුංචි රෙදි ටිකක් තමයි ඉතින් ඒ තියෙන්නේ. ඔන්න ඉතින් හැමදාමත් වගේ අදත් මම මගේ විටමින් ටික බොන්න තමයි මේ ලැහැස්ති වෙන්නේ. මේ තියෙන්නේ ඉතින් මෙතන තියෙනවා ෆිෂ් ඔයිල් තියෙනවා, විටමින් C තියෙනවා, කැල්සියම් තියෙනවා. ඉතින් ඔන්න ඔය විටමින් ටික තමයි ඉතින් උදේටයි රැටයි බොන්නේ. ඉතින් මේවා බිව්වහම අපේ ඇඟට, සමට, නියපොතු වලට, කොණ්ඩෙට, ඇස් වලට හැම දෙයකටම ඉතින් මේ දේවල් හොඳයි. ඒක නිසා තමයි ඉතින් මේ හැම දවසකම අනිවාර්යයෙන්ම මම මේවා බොන්නේ. හැබැයි ඉතින් මේ විටමින් වර්ග වුණත් අපි ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා තමයි අපි බොන්න ඕනේ. අපේ හිතුමතේට මේවා බොන්නත් හොඳ නැහැ. ඒ වගේම තමයි ඉතින් ඔතනින් ෆිෂ් ඔයිල් එක තමයි මම පුතාට අවුරුදු එකමාරක් වුණාට පස්සේ ආයෙ බොන්න පටන් ගත්තේ. ඊටු බෙහෙත් ටික මම පුතා ලැබෙන ඉස්සල්ලත් පුතා ලැබෙන ඉන්නකොටත් ඒ දේවල් මම ගත්ත දේවල් තමයි ඒ විටමින්. දැන් ඉතින් දවල්ට කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද දවල්ට පුතාට දෙන කෑම එක තමයි කෑම තියෙන්නේ. යාට බත් එක්ක මේ තියෙනවා නත්තු කියලා. මේක 60 වර්ගයක්. ඉතින් ඒ දේ එකතු කරලා තමයි දවල් බත් එක මම එයාට දෙන්නේ ඉතින් කෑමට. ඉතින් එයාට බත් එක දෙන ගමන්ම මමත් බත් එකක් බෙදාගෙන එයත් එක්කම කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මගේ දවල් බත් එක ඔන්න ඔය විදිහට තමයි අද තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අද දවල් බත් එක පුතාගේ මගේ. එහෙනම් ඉතින් අපි දැන් දවල්ට කාලා එන්නම්. දවල්ටත් කාපු භාජන ටික ඔය විදියට හොදගෙන ඉවර වෙලා ඊට පස්සේ මට හිතුණා චොකලට් කේක් එකක් කන්න. ඉතින් දැන් මම මේ හදන්නේ ඒ කේක් එක හදාගන්න. ඉතින් මම ගෙදර කන්න හදන නිසා මම මෙන්න මේ විදිහට තමයි ඒ කේක් එක හදාගන්නේ.
දැන් ඉතින් වෙලාව හවස 3යි. ඉතින් අපි 3ට අද තේ බොන්නේ නැහැ. මොකද මෙහි රස්නේ තියෙන නිසා අපි දෙන්න බීම එකක් තමයි මේ බොන්න යන්නේ. ඉතින් හදාගත්ත චොකලට් කේක් කෑල්ලකුත් අරගෙන ඔන්න ඔය විදිහට ඉතින් පුතාටත් තියෙන බීම එකක් පුතාටත් දීලා මගේ බීම එකත් මම බීලා චොකලට් කේක් කෑල්ලකුත් කාලා අපි දෙන්නගේ හවස් වරුවත් ඉතින් මෙන්න මේ විදිහට තමයි මමයි පුතයි ඉතින් ගත කළේ. ඊට පස්සේ ඉතින් අපි රැයට කන්න ස්පැගටි එකකුත් හදාගත්තා. ඉතින් එන්නේ විදිහට තමයි අපි අද දවස ගත කළේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාගේ වටිනා කාලය අරගෙන මගේ මේ වීඩියෝ එක අදත් බැලුවට බොහොමයක් ස්තුතියි. හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. Thank you for watching.